යන්නේ 16 වෙනිට අදාළ ප්‍රතිශත පාඩම. ඉතින් බලමු මේකේ මේ ප්‍රතිශතයක් කියන එක ඔකට කලින් වසරවලදී ඉගෙන නැති පොඩ්ඩක් මේකේ අපි මතක් කරගමු. රුපියල් 200කින් රුපියල් 100ක් ප්‍රතිශතයක් ලෙස ලියන්න කියනවා. කොහොමද ලියන්නේ එහෙනම්? 200කින් 100ක්. එහෙනම් අපි මේකෙදි කරන්නේ 100 බෙදන්න ඕනේ 200ෙන් ඊට පස්සේ වැඩි කරන්න ඕනේ ප්‍රතිශත එන්නේ. ඒ කියන්නේ 100ට 100න් කියන එකෙන්. දැන් අපි එහෙනම් මේක බෙදමු. බින්දු අපිට සුළු කරලා දැම්ම හැකි. 2න් 1යි කියන එක අපිට මෙතන 100න් බෙදුව හැකි නේද? එහෙනම් 2 කියන එක අපිට 100න් බෙදුනොත් 50ක් තියෙනවා. එහෙනම් 1 වරක් 50 අපිට එනවා 50යි කියලා. හරි. එහෙනම් ප්‍රතිශත ලකුණක් තේනවා අපිට. දැන් 100ට 50යි කියලා එනවා. හරි. මම හිතනවා ඔයාලට මේ ගැටලුව පැහැදිලි ඇති කියලා. අපි බලමු දෙවෙනි එක. රුපියල් 200කින් 100ට 55ක් සැලකුව විට එහි වටිනාකම කොච්චරද කියලා අහන්නේ. රුපියල් 200කින් 100ට 55ක්. ඒ කියන්නේ 100ක් ගත්තොත් ඒ 100ක වටිනාකම 200යි 55ක කොච්චරක්ද කියලා අහන්නේ. මේකේ තේරුම ඒක හරි. 100ක් ගත්තොත් වටිනාකම 200යි ඒකෙන් 55ක අගේ කොච්චරක්ද? මේක ලියන්න පුළුවන් අපිට එහෙනම් 100කින් 55 වැඩි කිරීම 200 කියලා. ඒතර 100ට 200 2යි. එහෙනම් අපිට 55 දෙකෙන් වැඩි කරන්න 110ක් කියලා පිළිතුර ලැබෙනවා. මම හිතනවා ඔකට මේක පැහැදිලි ඇති කියලා. හරි. ඊට පස්සේ අපි මේ ප්‍රතිශත පාඩමට අදාළව ඉගෙන ගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ප්‍රධාන වශයෙන් බදු ගැන ඉගෙන ගන්න ඕනේ. ඒතකොට අපිට බදු වර්ග 3ක් ගැන ඉගෙන ගන්නවා. පළවෙනි එක තමයි වරිපණම් බදු. ඊට පස්සේ තීරු බදු. ඊට පස්සේ ආදායම් බදු. සාමාන්‍ය මේ වරිපණම් බදු කියන ඒවා ගොඩක් වෙලාට රජයට තමයි මේවා ගෙවන්නේ. එතකොට ගෙවන්න ඕන වෙන්නේ ගොඩක් වෙලාට නගරාසන්න ප්‍රදේශවල නිවාසයක් වගේ දෙයක් තියෙනවා නම් ඒකේ රජය විසින් යම් බදු මුදලක් ආය කරනවා. මොකද නගරයේ කටයුතු සඳහා රජයට යම් මුදලක් වෙන හින්දා රජයට ආදායමක් ලබා ගන්න තමයි මේ වරිපණම් බදු කියන ඒවා පනවලා තියෙන්නේ. එතකොට නිවාස වලට අදාළව බදු මුදලක් අය කරනවා. ඒතර ඒ වගේ ඒවා සාමාන්‍ය අය කරන ක්‍රමයක් තියෙනවා. කාර්තුවකට තමයි අය කරන්නේ. එතකොට අවුරුද්දක් ගත්තොත් අවුරුද්දකට කාර්තු 4ක් තියෙනවා. අවුරුද්දකට කාර්තු 4ක්. එතකොට මේ කාර්තුවකට බැගින් තමයි වරිපණම් බදු කියනවා සාමාන්‍ය අය කරන්නේ. ඊට පස්සේ මේ තීරු බදු කියලා එකක් තියෙනවා. එතකොට මේ බදු පැනවීමේ ප්‍රධාන රජයේ අභිලාෂය වෙන්නේ මේකෙදි රජයට ආදායමක් ලබා ගැනීම. ඒතකොට මේ තීරු බදු කියනවා පනවන්නේ සාමාන්‍යයෙන් අපිට ගොඩක් වෙලාට පිට රටකින් ආනයනය කරන භාණ්ඩ සඳහා. එතකොට අපි පිට රටකින් ගෙනාපු භාණ්ඩයක වටිනාකම රුපියල් 10000ක් නම් ඒකට රජයේ විසින් යම්කිසි විදියක අමතර තව ගාස්තුවක් අය කරලා ඊට පස්සේ තමයි අපිට ඒක ඇත්ත වටිනාකම ගත්තොත් කීයක්ද වෙන්නේ? අපිට ගත්තොත් 10500ක් වෙනවා. හරි. එතකොට මේ 500 කියන්නේ මෙතනදී අයකරු රජයේ තීරු බද්ද. එතකොට සාමාන්‍ය මේකත් ගොඩක් වෙලාවට තීරණය කරන්නේ අදාළ මුදලේ ප්‍රතිශතයක් විදිහට තමයි තීරණය කරන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් ජංග දුරකථනයක් ගත්තොත් ඒකෙන් 100ට 5ක වටිනාකමෙන් 100ට 5ක ප්‍රතිශතයක් විදිහට තමයි බදු අය කරන්නේ. හරි. ඊට පස්සේ අපි බලමු මේ ආදායම් බදු කියන්නේ මොනවද කියලා. රයිට්. ඒතර ආදායම් බදු කියන්නේ මිනිස්සුන්ට ලැබෙන, ඒ කියන්නේ ව්‍යාපාරයක් වේවා මිනිස්සෙට ලැබෙන ආදායම අනුව රජය විසින් බදු අය කරනවා. එතකොට ඒ වගේ ඒවාට තමයි ආදායම් බදු කියලා කියන්නේ. එතන මේ ආදායම් බදු ටිකක් අය කරන විදිහ වෙනස්. සාමාන්‍යයෙන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් කෙනෙක්ට අවුරුද්දකට ආදායම ලක්ෂ 5යි කියලා හිතමුකෝ අපි. ලක්ෂ 5ක්. හරි. එතකොට ලක්ෂ 5කට අදාළව රජයෙන් ආදායම් බදු අය කරන්නේ නැහැ. හැබැයි ලක්ෂ 5 පන්නලා, ඒ කියන්නේ ඊට වඩා වැඩි මුදලක ආදායමක් කෙනෙක්ට ලැබෙනවා නම් අන්න එතනදී රජය විසින් බදු අය කිරීමක් සිද්ධ වෙනවා. ඒතකොට ඔය වගේ ඒවා තමයි අපි ආදායම් බදු කියන්නේ. ඒතර මේ ආදායම් බදු සම්බන්ධව අපි වැඩිදුරටත් කතා කරමු මේකේ ගැටලුවක් විසඳද්දී. හරි. ඊට පස්සේ අපි කියනවා වාර්ෂික වටිනාකම රුපියල් 36000ක් ලෙස තක්සේරු කර ඇති නිවසක් සඳහා 104ක වාර්ෂික වරිපණම් බදු මුදලක් අය කරේ. කාර්තුවක් සඳහා ගෙවිය යුතු වරිපණම් බදු මුදල හොයන්න කියලා කියනවා. හරි ලේසි. එතකොට මේක රුපියල් 36000ක් කියලා තක්සේරු කරලා තියෙන්නේ. ඒකෙන් 104ක් තමයි ගෙවන්න ඕනේ. හරි. එහෙනම් බලන්න මොකද්ද අපි කරන්න ඕනේ? රුපියල් 36000 වැඩි කරන්න ඕනේ 104ෙන්. එතකොට අපිට මේක සුළු කරොත් අපිට පිළිතුර ලැබෙනවා 1440ක් කියලා. හරි. එතකොට කාර්තුවකට නැහන්නේ දැන් අපි දන්නවා
වාර්ෂිකව තමයි මේ පොලිසිය 104 කියලා කියන්නේ. කාර්තුවකට හොයන්න මොකද්ද කරන්නේ? අපි ගත්තොත් කාර්තුවක් කියන්නේ මාස 3ක්. එතකොට මාස 12ක් තියෙනවා අවුරුද්දකට. හරි. එතකොට අවුරුද්දකට කාර්තු 4යි. හරි. 12යිනේ මාස. එතකොට අවුරුද්දකට අපි ගත්තොත් කාර්තු 4ක් තියෙනවා. හරි. රයිට්. එතකොට එහෙනම් 1440 බෙදන්න උන 4න් එහෙනම් කාර්තුවකට වෙන බදු මුදල එනවා රුපියල් 360ක් කියලා. හරි. ඊට පස්සේ මෝටර රථයක් ආනයනයේදී එහි වටිනාකම 160ක් තීරු බදු ලෙස ගෙවිය යුතුය. එතන මෝටර රථයේ වටිනාකම දීලා තියෙනවා. අපි ගත්තොත් ලක්ෂ 20ක් කියලා. එතකොට වටිනා මෝටර රථයක් සඳහා තීරු බදු ගෙවීමෙන් පසු ආනයනකරුට මෝටර රථය සඳහා වියදම් වී ඇති මුදල සොයන්න කියනවා. හරි. අපි බලමු එහෙනම් මොකක්ද කරන්න තියෙන්නේ? ලක්ෂ 20 තියෙනවා එහෙනම් ලක්ෂ 20 100ට 60න් ගුණ කරන්න තියෙනවා. ඔයාලට වෙනවා ඇති 100ට 60න් ගුණ කරන්න තියෙන්නේ. ඒතර ඒකෙදි අපිට ආදායම් බදු මුදල එනවා කීයද? ලක්ෂ 12ක් කියලා. රයිට්. එතකොට දැන් මේ ලක්ෂ 12ක් ගෙවන්න ඕනේ. එහෙනම් භාණ්ඩේ ඒ කියන්නේ මෝටර රථයේ වටිනාකම ලක්ෂ 20යි. ඒතර බදු මුදලත් එක්ක මේක එකතු කරන්න තියෙන්නේ. එහෙනම් ගෙවන්න ඕන මුදල අපිට හොයාගත්ත හැකි 32 ලක්ෂයක් කියලා. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. එතකොට බදු මුදලයි මෝටර රථයේ වටිනාකමයි දෙකම එකතු වුණාම එන මුදල තමයි ආනයනකරුට වියදම් වෙලා තියෙන්නේ. හරි. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ සිට මැද පෙරදිග රටවලට රුපියල් අපි අතොත් ලක්ෂ 3ක් වටිනා පළතුරු තොගය කපනයනය කිරීමේදී ශ්‍රී ලංකා රේගුව මගින් අය කළ තීරු මදු මුදල රුපියල් 18000ක් වූයේ නම් අපනයනකරුට ගෙවීමට සිදු තීරු බදු ප්‍රතිශතය සොයන්න කියන. එතකොට ආනයන විතරක් නෙවෙයි අපනයන කරද්දී රජයට ආදායමක් ලබා ගන්න මොකද්ද කරන්නේ? තීරු බදු මුදලක් අය කරනවා. අපි බලමු මේකෙදි ප්‍රතිශතය හොයන්නේ කොහොමද කියලා එනවා. හරි. එතකොට පළතුරු තොගේ වටිනාකම ඉස්සෙල්ලා අපි ලියාගමු. කීයද? රුපියල් ලක්ෂ 3යි. රයිට්. ඊට පස්සේ ගෙවීමට තිබූ බදු මුදල කීයද? 18000යි. එතකොට අය කරන තීරු බදු ප්‍රතිශතය. එතකොට අය කරපු මුදල 18000යි. මේක බෙදන්න ඕනේ ලක්ෂ 3ෙන්. එහෙනම් ඊට පස්සේ වැඩි කරන්න ඕනේ 100ට 100 ප්‍රතිශතය. හරි. එහෙනම් අපිට උත්තරේ සුළු කරත් වෙනවා 100ට 6ක් කියලා. හරි. ඊට පස්සේ පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම 575000ක් වේ. එතකොට එම වර්ෂය සඳහා ඔහු විසින් ගෙවිය යුතු ආදායම් බද්ද ගණනය කරන්න කියනවා. එතකොට ගානේ දීලා තියෙනවා ආදායම් බද්දෙන් නිදහස් මුදල ලක්ෂ 5යි. ඒ කියන්නේ ලක්ෂ 5ට වඩා වැඩි වුණොත් තමයි ආදායම් බද්ද ගෙවන්න ඕනේ. එතකොට දැන් මේ කිව්ව කෙනාගේ 575000ක් තියෙනවා ආදායම. හරි. එතකොට මුළු ආදායම 575000යි. දැන් එතකොට බදු අය කරන මුදල අපි හොයාගන්න ඕනේ. කියන්නේ ලක්ෂ 575000ටම බදු අය කරන්නේ නැහැ. එතකොට බද්ද අය කරන්නේ 575000යි ලක්ෂ 5ක් අඩු කරන්න ඕනේ. අඩු කරොත් අපිට හම්බ වෙනවා කීයක්ද? 75000ක්. එතකොට ඒ 75000ට අදාළව තමයි බද්ද අය කරන්නේ. හරි. එහෙනම් ගෙවිය යුතු බදු මුදල අපි හොයන්නේ 75000 වැඩි කරන්න ඕනේ 100ට 4යි. හරි. එහෙනම් අපිට බදු මුදල හම්බ වෙන සුළු කර රුපියල් 3000ක් කියලා. හරි. එක්තරා ව්‍යාපාරිකයෙකුගේ වාර්ෂික ආදායම දීලා තුනවා 16,50,000ක් කියලා. එම වර්ෂය සඳහා ඔහු ගෙවිය යුතු ආදායම් බද්ද හොයන්න කියනවා. ඒතර ආදායම් බද්දේ නිදහස් මුදල ලක්ෂ 5යි. දැන් එතකොට අපි මේක කරන්න ඕනේ. ඔයාලට පැහැදිලිවම පේනවා මෙයාගේ ආදායම ලක්ෂ 5ට වඩා වැඩි. ලක්ෂ 5ට වඩා වැඩි නිසා මොකද වෙන්නේ? අනිවාර්යයෙන් මෙයා ආදායම බදු ගෙවන්න ඕනේ. හැබැයි ගෙවද්දිත් ගෙවන ක්‍රමේ වෙනසක් වෙනවා. මොකද මේකේ ආදායම් බදු අය කරන ඒ කියන්නේ ක්‍රමය වෙනස්. අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. හරි. එතකොට වාර්ෂික ආදායම 16,50,000යි. හරි. බද්දෙන් නිදහස් මුදල ලක්ෂ 5යි. හරි. ඊළඟ ලක්ෂ 5ට තමයි බද්ද අය කරන්නේ. එතකොට ඒකට අය කරන බද්ද 100ට 4ක්. ඒ කියන්නේ ඒ ලක්ෂ 5ට 100ට 4ක් අය කරනවා. තවත් ලක්ෂ 5ක් එනවා. එතකොට ඒ ලක්ෂ 5ට 100ට 8ක් අය කරනවා. හරි. දැන් අපි බලන්න ඕනේ මෙතන එකතුව කීයද? ලක්ෂ 10යි ලක්ෂ 15යි. තවත් කීයක් තියෙනවද? එතකොට අපිට තවත් එනවා ගාණක් කීයක්ද? 1,50,000ක් කියලා. එතකොට මේ ඉතිරි 1,50,000ට 100ට 12ක බද්දක් අය කරනවා. හරි. ආදායම් බද්දෙන් නිදහස් මුදල එහෙනම් අපි ආයෙ ලියමු. කීයද? ලක්ෂ 5යි. ඊට පස්සේ ඊළඟ ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන බද් ලක්ෂ 5ට අය කරන බද්ද තමයි ලක්ෂ 5 වැඩි කරනවා 100ට 4ෙන්. හරි. ඊළඟට මෙන්න මෙතන 100ට 8ක් කියලා තියෙනවනේ. ඒකට අදාළව
ඒ ලක්ෂ 5 වැඩි කරනවා 108න්. එහෙනම් එතන එනවා මුදලක් 40000යි කියලා. හරි. ඊළඟ 1,50,000 සඳහා අය කරන මුදල එහෙනම් 112න් වැඩි කරන්න ඕනේ. එහෙනම් කීයක් එනවද? රුපියල් 18000ක් කියලා එනවා. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ 11 ශ්‍රේණියට සම්බන්ධව ප්‍රතිශත පාඩම. එතකොට ඒකේ හීනවන ශේෂ ක්‍රමය යටතේ පොලිය ගණනය කිරීම තමයි මුලින්ම අපිට ඉගෙන ගන්න තියෙන්නේ. උදාහරණයක් බලමු මේකෙදි. වික්‍රමසිංහ මහතා 124ක වාර්ෂික පොලියක් අය කරන බැංකුවකින් ව්‍යාපාර ණයක් ලෙස රුපියල් 30000ක මුදලක් ලබාගෙන ඇත. එම ණය මුදල සමාන මාසික වාරික 6කින් ගෙවන්න ඕනිලු. පොලිය අය කරනු ලබන්නේ හීනවන ශේෂ ක්‍රමයට නම් ඔහු විසින් ගෙවිය යුතු මාසික වාරිකය සොයන්න කියලා කියනවා. හරි ඉස්සෙල්ලාම ඔයාලට මේකෙදි හීනවන ශේෂ ක්‍රමය යටතේ පොලිය කියන එක පොඩි පැහැදිලි කිරීමක් කරන්න. එතකොට අපි දන්නා ණය මුදලක් ගත්තම ඒක වාරික විදිහට කියන්නේ කොටස් වශයෙන් තමයි බැංකුවට ගෙවන්නේ. ඒතර අපි දන්නවා කොටස් වශයෙන් ගෙවද්දී ඒ අදාළ ගත්ත ණය මුදලේ ප්‍රමාණය එන්න ටික ටික අඩු වෙනවනේ. එතකොට ඒ අර ගෙවන්න තියෙන ණය මුදල එන්න අඩු වෙනවා නම් අපි කියනවා ඒ පොලිය හැදීම සිද්ධ කරන්නේ ඒ අදාළ ගෙවන්න ඉතිරි වෙලා තියෙන ණය මුදලට. අපිට ඒක ගාන හදද්දි තවදුරටත් තේරුම් ගන්න පුළුවන් වෙයි. අපි බලමු එහෙනම්. රයිට්. එතකොට මේක අවුරුද්දක පොලිය තමයි. අවුරුද්දක පොලිය තමයි එතකොට 124ක ප්‍රතිශතයක් විතර දීලා තියෙන්නේ. එතකොට මේක ගෙවන්නේ මාස 6කින්. ණය මුදල මාස 6කින් ගෙවන්න තමයි ගන්නෙ. ඒතර අපි බලන්න ඕනේ 30000 කියන එක මොකද කරන්නේ මාස 6කින් බෙදලා මාසයකට ගෙවන්න ඕන ණය මුදල කොච්චරක්ද කියලා. අපි බලමු එහෙනම්. හරි. එහෙනම් 30000 බෙදුව 6න් කීයද? රුපියල් 5000ක් කියලා එනවා. හරි. එතකොට දැන් කියන මෙම ක්‍රමයට සෑම මාසයකදීම ණය ශේෂය 5000 බැගින් අඩු වෙනවානේ. අපි 30000 ගත්තොත් 30000න් 5000ක් ගෙවුවා කියන්නේ ඊළඟ මාසේ 25000යි ගෙවන්න ඉතිරි වෙන්නේ. 25000න් 5000ක් ගෙවුවොත් ඊළඟ මාසේ 5000යි ගෙවන්න ඉතිරි වෙන්නේ. හරි. එතකොට 20000යි ගෙවන්න ඉතිරි වෙන්නේ. හරි. 25000න් 5000ක් ගෙවුවොත් 20000යි ගෙවන්න ඉතිරි වෙන්නේ. හරි. එතකොට අය කරන වාර්ෂික පොලිය අනුපාතිකයත් අපි ලියාගමු 124යි. එතන මාසික පොලිය අනුපාතිකය හොයන්නේ කොහොමද එන? අවුරුද්දකටනේ 124. එතන අවුරුද්දට මාස 12යි 24 12න් බෙදන්න ඕනේ. හරි මම ඕන ලියන්නම් ඒක 24 බෙදනවා 12න්. එතකොට 2යි. 102යි. හරි. අපි බලමු එහෙනම් පළවෙනි මාසෙට කොච්චර පොලියක් අය කරනවද කියලා. එතකොට ණය මුදල 30000යි. ඒක 100ට 2කින් වැඩි කරාම අපිට හම්බ වෙනවා පළවෙනි මාසෙට පොලිය රුපියල් 600ක් කියලා. හරි. ඊට පස්සේ දෙවෙනි මාසේ පොලිය හොයන්නේ කොහොමද? පළවෙනි මාසේ ණය මුදලෙන් 30000යිනේ. ඒතර මේ 30000න් මම ඒක ලියන්න 30000න් අඩු වෙන්න ඕනේ 5000ක්. ඇයි ඒ 5000ක් අපි ගෙවුවා හින්දා. ඒ ගෙවුව නිසා අපිට ඉතිරි වෙන්නේ 25000යි ගෙවන්න. ඒ 25000ට තමයි 100ට 2 පොලිය මෙතනදී හැදීම සිද්ධ වෙන්නේ. හරි. ඊට පස්සේ තුන්වන මාසේ පොලිය හදන්නේ කොහොමද එන? 25000යි 25000න් 5000ක් ගෙව්වා. ගෙව්වට පස්සේ ඉතිරි වෙන්නේ 20000යි. ඒතර ඒ 20000ට තමයි පොලිය හදන්නේ. හරි. එතකොට අපිට හම්බ වෙනවා තුන්වෙනි මාසෙට පොලිය කීයද? රුපියල් 400ක් කියලා සුළු කරාම. ওই විදියට හතරවෙනි මාසයටයි පස්වන මාසයටයි හයවන මාසයටයි පොලිය හැදුවොත් අපිට හම්බ වෙනවා 300යි 200යි 100යි කියලා. දැන් අපිට ගෙවිය යුතු මුළු පොලිය හොයමු. එතකොට මුළු පොලිය හොයද්දී කරන්න තියෙන්නේ මොකද්ද? පළවෙනි මාසෙට පොලිය, දෙවෙනි මාසෙට පොලිය, තුන්වෙනි මාසෙට පොලිය, හතරවෙනි මාසෙට පොලිය, පස්වෙනි මාසෙට පොලිය, හයවෙනි මාසෙට පොලිය. ඔය ඔක්කොම එකතු කරන්න වෙනවා. හරි. එහෙනම් ඔය ඔක්කොම එකතු කරොත් පොලිය හම් වෙනවා 2100ක්. හරි. දැන් බලමු එහෙනම් මාස 6ක් අවසානයේ කොච්චර මුදලක් ගෙවන්න ඕන වෙනවද කියලා. හරි. එහෙනම් කොහොමද අපි ඒක ගන්නෙ? පොලිය රහිත ණය මුදලට එකතු කරන්න ඕනේ පොලිය. හරි. හරි. එතකොට අපි දන්නා ණය මුදල කීයද? 30000යි. ඊට පස්සේ පොලිය එකතු කරාම 2100ක්. එහෙනම් 32100ක් ගෙවන්න ඕනේ. හරි. ඊට පස්සේ දැන් මේ ණය මුදල මාස 6කින් ගෙවන්නනේ ගන්නෙ. එතකොට අපි කරන්න ඕනේ මේකේ මාසික වාරිකයක්. ඒ කියන්නේ මාසයකට ගෙවන්න ඕනේ මුළු මුදල හොයන්න ඕනේ. එහෙනම්
මාසික වාරකයේ අපිට හොයන්න පුළුවන් ගෙවන්න ඕනේ මුල මුදල කීයද? 32100යි. ඒ 32100 මාස 6කින් ගෙවන්නේ එහෙනම් 6ෙන් බෙදෙනවා. එහෙනම් අපිට එනවා 5350ක් කියලා එනවා. හරි. අපි බලමු ඊළඟට දැන් අපි මෙතනදී පොලි මුදල හොයන්න අපිට විශාල ගණනය කිරීමක් සිද්ධ කරන්න වුණා. ඒ වගේම ලොකු කාලයකුත් ගත වෙනවා මේ විදිහට පියවර කීපයකට පොලිය හොයන්න ගියොත්. අපි බලමු මේට වඩා පහසු ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය මොකක්ද කියලා. හරි. එතකොට අපි මේකෙදි ලියා ගන්නවා මාසකදී ගෙවිය යුතු ණය කොටසක් සඳහා පොලිය. එතකොට මාසකදී අපි දන්නවා දැන් 30000ක් නේ. 30000 මාස 6ෙන් බෙදුවම මාසයකට 5000යි ගෙවන්න ඕන වෙන්නේ. හරි. 5000යි. එතන මේ 5000 වැඩි කරනවා මාසික පොලිය කීයද? 102යි. අපි ඒක කලින් හොයාගත්තානේ. ඒ කියන්නේ අවුරුද්දට පොලිය 124යි කියලා ගානේ දීලා තිබ්බා. ඒතර අපි කරේ මාස 12න් බෙදලා ඒක මාසික පොලිය හොයාගත්ත 102යි කියලා. හරි. දැන් ඕක සුළු කරාම අපිට එනවා මාසයකට ගෙවන්න ඕන පොලිය රුපියල් 100යි කියලා. හරි. ඊළඟට අපි දන්න දේ තමයි දැන් මේක ගෙවන්නේ මාස 6කින්. එතකොට අපි මෙහෙම වැඩක් කරනවා. ගෙවන්න ඕන මුළු පොලිය කියලා ලියලා අපි මාස 6කින් නේ මේක ගෙවන්න යන්නේ. එතකොට මේකේ මම කරන්නේ මේ පොලිය රුපියල් 100යිනේ. එහෙනම් 100 වැඩි කරනවා 6. ඊට පස්සේ 6ට පස්සේ තියෙන කලින් තියෙන ඉලක්කම මොකද්ද? 5. එහෙනම් 100 වැඩි කරනවා 5න්. එහෙනම් 5ට කලින් තියෙන ඉලක්කම මොකද්ද? 100 වැඩි කරනවා 4න්. ඒ කියන්නේ මේ මාස ටික තමයි තියෙන්නේ. 6 වෙනි මාසේ, 5 වෙනි මාසේ, 4 වෙනි මාසේ, 3 වෙනි මාසේ, 2 වෙනි මාසේ, 1 වෙනි මාසේ. හරි. මේක සුළු කරාම අපිට බලන්න මෙහෙම වැඩක් කර හැකියි. ඒ කියන්නේ සුළු කරන්න යද්දී 100 කියන එක මේ හැම එකටම පොදුයි. මේ බලන්න. 100 කියන එක හැම එකටම පොදුයි. 100 කියන එක එළියට ගන්නවා. සාධකයක් විදිහට එළියට ගන්නවා. එළියට ගත්තාම මෙතන ඉතිරි වෙන්නේ කවුද? 6 5 4 3 2 1. හරි. ඔයාලට පැහැදිලි ඇති. right. එතකොට මම මේ ටික වෙනම වරහනක ලියා ගන්නවා. හරි. දැන් අපි මේක සුළු කරමු. හරි. මේ 6 5 4 3 2 1 කියන එක එකතු කරොත් 21ක් කියලා උත්තරේ හම්බ වෙනවා අපිට. හරි. එහෙනම් උත්තරේ අපිට සුළු කරාම එනවා 2100. එහෙනම් අර කලින් හොයපු පොලි මුදලම නැවත අපිට කෙටි පියවර කීයකින් ඉක්මනටම ගන්න පුළුවන් වුණා. හරි. දැන් බලන්න මෙහි 21 මාස 6ක් තුල ගෙවීමට ඇති ණය කොටස් ගණනේ එකතුව වේ. එහෙනම් මේ 21 කියන්නේ ණය කොටස් ගණනේ එකතුව. අපි මේක හඳුන්වනවා මාස ඒකක ගණන කියලා. හරි. මොනවාක් කියලාද හඳුන්වන්නේ? මාස ඒකක ගණන. හරි. එතකොට මාස එක ගන්න හොයන්න පුළුවන් කොහොමද අපිට? මාස 6ක් නේ. එහෙනම් 6 ඉඳලා මාස 5, මාස 4, මාස 3, මාස 2, මාස 1. right. එතකොට අපිට පේන දෙයක් තමයි මේ 6 5 4 3 2 1 කියන්නේ සමාන්තර ශ්‍රේණියක අනුයාත පද. එක ළඟ තියෙන පද. එතකොට මේ විදිහේ එකක එකතුව හොයන්න පුළුවන් කොහොමද අපිට? සමාන්තර ශ්‍රේණියක එකතුව හොයන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා. මොකද්ද? n බෙදීම 2ක් ගුණ කරන්න ඕනේ a ධන l. එතකොට a කියන්නේ මොකද්ද? ආරම්භක පදේ, l කියන්නේ අවසාන පදේ, n කියන්නේ මුළු පද ගණන. හරි. දැන් අපි මේක ආදේශ කරලා ගලමු මෙහෙම. දැන් මේකේ n වෙනුවට දානවා අපි මාස ගණන. කීයද මාස ගණන? 6යි. එහෙනම් 6 බෙදනවා 2කින්. ඊට පස්සේ අපි ගත්තොත් මෙතන මුල් පදේ කීයද? මාස 6ක් නේ. එහෙනම් 6 එකතු කරනවා 1යි. එහෙනම් 6 1යි 7යි. එහෙනම් 6 2කින් බෙදුවම 3යි. 3 වරක් 7 21යි කියලා ආවා. හරි. එහෙනම් අපිට මේකෙදි මාස ඒකක ගාන කියන එක ලියන්න පුළුවන් කොහොමද? n බෙදීම 2යි n ධන 1 කියලා. ඒතර ඔයාලට තේරෙනවා ඇති මෙතනටත් 6 ආවේ, මෙතනටත් 6 ආවේ කියන්නේ මාස ගණන. එහෙනම් මාස ගණන කියන එක පාවිච්චි කරලා අපිට මාස ඒකක ගාන පහසුවෙන්ම හොයාගත්ත හැකියි. හරි. එහෙනම් මෙතන n කිව්වේ මොකද්ද? මාසික වාරික ගාන. ඒ කියන්නේ මාස 6කින් ගෙවන්න ගත්තේ. එහෙනම් 6කින් ගෙවන්න ගත්ත හින්දා මාසික වාරික ගාන කීයද? 6යි. එහෙනම් මෙතන ගානට ආදේශ වුණේ කීයද එහෙනම්? 6. n වෙනුවට 6 ආදේශ වෙලා තමයි අපිට උත්තරේ 21 කියලා ආවේ. හරි. අපි යමු ඊළඟ ගැටලුවට. අත්පිට මුදලට රුපියල් 25000ක රූපවාහන යන්ත්‍රයක් මුලින් රුපියල් 7000ක් ගෙවා ඉතිරිය වසරක් තුල සමාන වාරික මගින් ගෙවීමට ලබාගත හැකිය. ණය සඳහා හීනවන ශේෂ ක්‍රමයේ යටතේ
118ක වාර්ෂික පොලියක් අය කරනු ලබයි නම් මාසික වාරිකයේ ගණනය කරන්න කියනවා. හරි. රුපියල් 25000යි මුලින් 7000ක් ගෙව්වා. එහෙනම් තව කීයක් ගෙවන්න තියෙයිද? 25000න් 7000ක් අඩු කරොත් 18000යි. ඒ 18000 මොකද්ද වෙන්නේ? ගෙවන්න ඕනේ හීනවන ශේෂකමේ යටතේ. අපි බලමු එහෙනම් කොහොමද හදන්නේ කියලා. හරි. එතකොට රූපවාහන යන්ත්‍රයේ වටිනාකම 20000යි 25000යි. පළමුව ගෙවිය යුතු මුදල රුපියල් 7000යි. ඒතර ගෙව්වා 7000ක්. එහෙනම් දැන් ගෙවන්න ඉතිරිලා තියෙන ගාණ 18000යි. හරි. දැන් ණය ගෙවිය යුතු කාලේ. එතකොට අර රුපියල් 18000 ගෙවන්නේ මාස 12කින්. ඊට පස්සේ මාසකදී ගෙවිය යුතු ණය කොටස හොයන්න ඕනේ. එහෙනම් 18000 බෙදන්න ඕනේ 12න්. එහෙනම් 1500ක් කියලා අපිට හම්බ වෙනවා. right. දැන් අපි කරන්නේ අර කලින් වගේ මාසෙන් මාසෙට මේක හොයෝ ඉන්නේ නැහැ. මාස ඒකකයට පොලිය හොයනවා එකපාර. එතන මාස ඒකකයට පොලිය හොයද්දී අපි දන්නා රුපියල් 1500යි වාරිකයේ මාසයකට ගෙවන්න ඕනේ ගාන. කියන මාසෙකට දැන්ට ගෙවන්න ඕන ගාන 1500යි. එතකොට අවුරුද්දක පොලිය 118යිනේ. ඒ අවුරුද්දක පොලිය 12න් බෙදුවොත් මොකක්ද හම්බෙන්නේ? 12න් බෙදුවොත් හම්බෙන්නේ අපිට මෙතනදී වාර්ෂික මේ වාර්ෂික පොලියනේ මේ 118 කියලා කියන්නේ. එතකොට මේක බෙදුවොත් 12න් හම්බෙන්නේ මාසික පොලිය. හරි. එහෙනම් මේකෙදි සුළු කරාම මාසික පොලිය හම්බ වෙනවා කීයක්ද? 22.750ක් කියලා. හරි. දැන් අපි කරන්නේ මොකද්ද? පොලිය ගෙවිය යුතු මාස ඒකක ගාන හොයනවා. එහෙනම් මාස ඒකක ගාන හොයන්නේ කොහොමද? මාස ගාන බෙදනවා 2කින්. එහෙනම් ඊට පස්සේ මාස ගාන එකතු කරනවා 1ක්. මාස ගාන දැන් කීයද මෙතන? 12යි. එහෙනම් 12 බෙදීම 2 මේක ගුණ කරන්න ඕන 12 එකතු කිරීම 1. 12 2කින් බෙදුවොත් 6යි. 12 1 එකතු කරොත් 13යි. එහෙනම් 6 වරක් 13 78ක් කියලා එනවා. එතකොට ගෙවිය යුතු මුළු පොලිය හොයන්න කොහොමද එන? දැන් මාස ඒකක ගාන දන්නවනේ. මාස ඒකක ගාන කීයද? 78යි. එහෙනම් මාස ඒකකයට පොලිය කීයද? 22.750යි. එහෙනම් 22.750 වැඩි කරන්න ඕනේ 78. එහෙනම් අපිට එනවා 1755ක්. හරි. එහෙනම් ගෙවිය යුතු මුල මුදල හොයන්න කොහොමද? දැන් 18000 තිබ්බනේ ගෙවන්න ඉතිරි වෙලා. ඒකට එකතු කරනවා මොකද්ද? පොලිය එහෙනම් 1755ක්. එහෙනම් මුළු මුදල කීයද? 19755ක් ගෙවන්න ඕන වෙනවා. හරි. දැන් අපි බලන්න ඕනේ මාසික වාරිකය. එතකොට මාසික වාරිකය කියන එක මොකද වෙන්නේ? මාසයකට ගෙවන්න ඕන ණය මුදලයි පොලියයි එකතු කරාම ආවා 19755. ඒ 19750 කියන මුළු මේක බෙදනවා 12යි. එහෙනම් අපිට එනවා කීයක්ද? 1646යි 725ක් කියලා. හරි අපි යමු ඊළඟ කොටසට. අපිට කතා කරන්න තියෙන වැල් පොලිය කියන එක. රයිට්. අපි බලමු මොකද්ද මේ වැල් පොලිය කියන්නේ කියලා. හරි. හිතන්නකෝ අපි බැංකුවක යම්කිසි මුදලක් තැන්පත් කරනවා. ඒතර බැංකුව තැන්පත් කරන මුදලකට බැංකුව විසින් අපිට යම් මුදලක් එහෙම නැත්නම් අපි කියන පොලියක් ගෙවනවා. අපි හිතමු ඒක මාසයකට ගෙවනවා කියලා. හරි. මාසයකට අපි හිතමු 100ට යම් ප්‍රමාණයක් ගෙවනවා. ගෙවුවම එයාට මාසේ අපි දැන් එයා පටන් ගත්තේ අවුරුද්ද 2013 1යි එක නම් එයාට අවුරුද්දක් ඉවර වෙද්දි ඒ කියන්නේ 12.31 වෙද්දි පොලි මුදල හම්බ වෙන රුපියල් 2500ක්. රුපියල් 25000කට අවුරුද්දකට පොලි හම්බ වෙනවා 2500ක්. හරි. එතකොට මේ 2500 මොකද වෙන්නේ? මේ 25000ට එකතු වෙනවා. එකතු වුණාම 2014 1යි එක දින මොකද වෙන්නේ? මෙයාගේ ගිණුමේ කීයක් තියෙනවද? 27500ක මුදලක් මෙයාට ලැබිලා තියෙනවා. දැන් ඊළඟ අවුරුද්දේ පොලිය. ඒ කියන්නේ 2014 1යි 1 ඉඳලා 2014 12.31 වෙනකම් පොලිය හදන්නේ මේ 27500ට. මේ 27500ට තමයි පොලිය හදන්නේ. එතකොට පොලිය හැදෙච්ච පොලිය කීයද? 2750යි. එතකොට මේ 27500යි 2750 එකතු කරාම ඊළඟ 2015 අවුරුද්ද එනවා 30250ක්. එතකොට ආයේ ඊළඟ අවුරුද්දට පොලිය හදන්නේ මෙන්න මේ 30250ට. ඒතර ඕකට තමයි අපි කියන්නේ වැල් පොලිය කියලා. එතකොට යම් මුදලක් අවුරුදු ගාණක් තැන්පත් වෙලා තිබ්බොත් බැංකුවක් තුල මොකද වෙන්නේ? ඒ මුදල ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. වැඩි වෙන්න හේතුව මොකද්ද? වැල් පොලිය නිසා. හරි. රයිට්. අපි මේක උදාහරණ ගැටලුවකින් සාකච්ඡා කරගමු. 110ක වාර්ෂික වැල් පොලිය අනුපාතිකයක් යටතේ
රුපියල් 10000ක මුදලක් ණයටගත් පුද්ගලයෙකුට අවුරුදු 2ක් අවසානයේදී ණයෙන් නිදහස් වීම සඳහා ගෙවිය යුතු මුදල. එතකොට බැංකු තැන්පත් වලටත් මේ වැල්පොලි කියන ක්‍රමය පාවිච්චි වෙනවා. ඒ වගේම ණය දෙද්දිත් මේ වැල්පොලි ක්‍රමය පාවිච්චි වෙනවා. හරි. එතන ණයටගත් මුදල රුපියල් 10000යි. වාර්ෂික වැල්පොලි අනුපාතයක 10%යි. හරි. එතන පළමු අවුරුද්ද සඳහා පොලිය. එතන සාමාන්‍යයෙන් අවුරුද්දකට තමයි පොලිය හදන්නේ. එහෙනම් 10%යි. ඒක වැඩි කරනවා 10න්. එහෙනම් රුපියල් 1000ක් පොලිය ගෙවන්න ඕනේ. හරි. එහෙනම් පළමු අවුරුද්ද අවසානයේ මුළු මුදල. එහෙනම් 10000යි හම්බෙච්ච පොලිය 1000යි. හරි. 10000යි හම්බෙච්ච මුදල 1000යි. එහෙනම් 11000ක් ගෙවන්න ඕනේ. හරි. ඊට පස්සේ දෙවන අවුරුද්ද සඳහා පොලිය. දැන් 11000ක් වෙලා තියෙන්නේ මුදල. එහෙනම් 11000ට තමයි පොලිය හදන්නේ. හරි. එහෙනම් පොලිය හැදුවොත් කීයක් එනවද? 1100ක් එනවා. හරි. එහෙනම් ඊළඟ අවුරුද්ද මුළු මුදල. ඒතර දැන් අවුරුදු දෙකකින්නේ මේක ගෙවන්න ගන්නේ. එතකොට 11000ට එකතු කරන්න ඕනේ 1100ක් කීයක් එනවද එන? 12100ක්. මෙයා රුපියල් 10000ක් ණයට ගත්තා. එහෙනම් අවුරුදු දෙකකට පස්සේ මොකද වෙන්නේ? පළවෙනි අවුරුද්දකට පොලියකුයි දෙවන අවුරුද්දකට පොලියකුයි පොලි දෙකක් ගෙවලා මුළු මුදල එහෙනම් ගෙවන්න යනවා කීයක්ද? 12100ක්. හරි මම හිතනවා ඔයාලට මේක පැහැදිලි වෙන්නේ නැති කියලා මේ පාඩම. ඒතර 10 වසරේ කොටසයි 11 වසරේ කොටසයි දෙකම මෙතන අන්තර්ගත වෙලා තියෙනවා. ඒතර අපි ඔයාලට අපැහැදිලි තැනක් තිබ්බොත් ඔයාලා කරන්න ඕනේ මේක පොඩ්ඩක් ආපහු රිවයින් කරලා බලන්න. එතකොට ඔය කට්ටියට ලේසියෙම තේරුම් ගන්න වෙයි, පුළුවන් වෙයි. ඒතර මම මේකේ සුළු කිරීම කොටස් වෙනම වෙලාවක් අරන් කරේ නෑ. මොකද ඒතකොට අපිට පාඩම කියන්නේ කාලේ ගොඩාක් දික් වෙන නිසා. එතකොට සුළු කිරීමේ අඩුපාඩු තියෙනවා නම් ඔය කට්ටිය සුළු කිරීමේ වෙනම ගැටලු ටිකක් කරලා ඒ ටික හදාගන්න. අපි මෙතනදී කතා කරේ මේ ගණන් කොහොමද හදන්නේ කියන එක ප්‍රධාන වශයෙන්.